හයි අද අපි බලමු මොකක්ද බ්ලයින්ඩ් ස්පොට් එක කියන්නේ කියලා. යුරෝප් වල ඩ්‍රයිවිං ටෙස්ට් එකේදී වගේම ඩ්‍රයිවිං වලදී ඉතාමත් වැදගත් එක තමයි බ්ලයින්ඩ් ස්පොට් එක බලන එක. මොකද මෙහි ගොඩක් හයිවේ එන්ට්‍රන්ස් තියෙනවා. එතකොට ඒවා වල ලංකාවේ වගේ නෙවෙයි. මෙහි යුරෝප් වල ඉන්න අය දන්නවා. ඉතින් ඒ ලේන්ස් වලට ජොයින් වෙනකොට කොහොමද අපි බලන්න ඕනේ. එහෙම දේවල් තියෙනවා. ඉතින් ලංකාවෙත් හැබැයි ඩ්‍රයිවිං වලදී බ්ලයින්ඩ් ස්පොට් බලනවා නම් ගොඩක් වැදගත් වෙයි. මොකද ගොඩක් ඇක්සිඩන්ට්ස් ප්‍රමාණයක් අපිට වළක්ව ගන්න පුළුවන් බ්ලයින්ඩ් ස්පොට් බලනවා නම් ඩ්‍රයිවර් කෙනෙක්. ඒක ඩිෆෙන්සිව් ඩ්‍රයිවිං වල හොඳ පොයින්ට් එකක්. ඉතින් මොකද්ද බ්ලයින්ඩ් ස්පොට් කියලා කියන්නේ? බ්ලයින්ඩ් ස්පොට් කියලා කියන්නේ අපිට රෙයා මිරර් එකෙනුයි සයිඩ් මිරර්ස් දෙකෙනුයි පේන්නේ නැති ස්පොට්ස් දෙක. ඒ කියන්නේ ඒක අපි බලන්න ඕනේ මෙන්න මෙහෙම හැරිලා. මෙන්න මේ වාහනේ පිටිපස්සේ වින්ඩෝ එක. ඒ කියන්නේ පිටිපස්සේ දොරවල් දෙකේ තියෙන වින්ඩෝස් දෙකෙන් තමයි අපි බලන්නේ. එතකොට අපි left hand side එකට turn කරනවා නම් කාර් එක අපි පළවෙනියෙන් rear mirror එක ඊට පස්සේ අපි side mirror එක blind spot බලලා තමයි අපි signal දාන්නේ. ඒක මෙහි theory test එකේදීත් අහනවා. ඒ වගේම practical test එකේදී අනිවාර්යයෙන්ම ඒගොල්ලන් බලනවා. driving test එකට යන vehicle එකේදී ගොඩක් වෙලාවට මෙන්න මෙතන ඒගොල්ලන්ට තියෙනවා අපිට rear mirror එක වගේ mirror එකක්. ඒකෙන් ඒගොල්ලන් අපේ eye movements එතකොට අපි ඔළුව හරවන විදිහ ඒව ඔක්කොම බලාගෙන තමයි driving inspector අපි කොහොමද driver කෙනෙක්ද කියලා judge කරන්නේ. අපිව pass කරනවද fail කරනවද කියලා decide කරන්නේ එයා අපේ eye movements head movements බලලා. ඉතින් අනිවාර්යෙන්ම ලංකාවේ drive කරත් එහෙම නැත්නම් ස්වීඩිෂ් driving license එකට ගන්න මහන්සි වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් ස්වීඩන් වල හරි යුරෝප් වල කොහේ හරි එළවනවා නම් හරි අනිවාර්යෙන්ම blind spot බලන්න. ඒක safe driving වලට ගොඩාක් වැදගත් වෙයි. Bye bye. Drive safe.